පොතක් The Son of Neptune මේ සීරියස් එක තමයි The Heroes of Olympus. ඇත්තටම මම මේ සීරියස් එකේ පොත් පහක් තියෙනවා. ඊට කලින් තව සීරියස් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ සීරියස් දෙකම combine යන්නේ. මේක නිසා ඔයාලා මේකට කලින් Percy Jackson කියන සීරියස් එක කියන්න ඕනේ. ඉතින් ඔයාලා දන්නවා දැන් අද මම මොකක් ගැනද කියන්න යන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ මගේ book review එක. හරි. ඉතින් මම book review එකක් ගේන්න හිතුවා. ඇත්තටම මම මේක හිතපු වීඩියෝ එකක් නෙවෙයි. ඉතින් අහම්බෙන් තමයි මම මේ වගේ book review එකක් කරන්න හිතුවේ. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ Percy Jackson book series එක ගැන. ඉතින් Percy Jackson book series එක ගත්තොත් ඒකේ පොත් පහක් තියෙනවා. මේකේ නම් ටික තියෙනවා. පළවෙනි එක තමයි Percy Jackson සහ අකුණු හොරා. දෙවෙනි එක Percy Jackson සහ රාක්ෂස අයිර. තුන්වෙනි එක Percy Jackson සහ ටයිටන්ගේ ශාපය. ඊට පස්සේ Percy Jackson සහ වංගගිරියේ සටන සහ Percy Jackson සහ අවසාන ඔලිම්පියානු. මේ පොත් පහ තමයි Percy Jackson series එකේ පොත් පහ. ඉතින් මේකේ ඇත්තටම මේ කතාව ගොඩනැගිලා තියෙන මනක් කල්පිත පරිසරයක්. ඒක මේකේ දෙවිවරු ඉන්නවා, උපදෙවිවරු ඉන්නවා, ඊට පස්සේ රාක්ෂයෝ ඉන්නවා. ඇත්තටම මේ ඔයාලා හැරි පොටර් බලලා ඇති. මම හිතනවා ඔයාලා හැමෝම වගේ හැරි පොටර් බලලා ඇති කියලා. ඉතින් හැරි පොටර් වගේම තමයි මේ Percy Jackson series එක ඇතුළට ගියාම මේක වෙනම ලෝකයක්. ඇත්තටම මම මේක කියවන්න ගියත් මගේ යාළුවාගේ මේ පොත කියවලා තිබ්බා. ඉතින් ඒ යාළුවා තමයි මට ඒ වෙලාවේ කිව්වේ මේ පොත මෙහෙමයි, මේක මෙහෙමයි. ඊට පස්සේ මටත් මේක කියවන්න පොඩි ආසාවක් ඇති වුණා. ඉතින් ඊට පස්සේ මම පොත යාළුවෙක්ගෙන් ඉල්ලගත්තා. මොකද මම තව පොත් ඔක්කොම තිබ්බේ නැහැ. ඊට පස්සේ මම යාළුවෙක්ගෙන් ඉල්ලගෙන මේ පොත් ඔක්කොම කියෙව්වා. ඉතින් අම්මගෙන් බැලුවා තමයි පොත් කියවන්නේ. මොකද මම ටර්ම් ටෙස්ට් දවස්වල පොත් කියවන්න ගත්තා. එනිවේස් ඉතින් මම කොහොම හරි මේ බුක් සීරීස් එක ඉවර කරා. ඊට පස්සේ ඒ පොත් පහෙන් පස්සේ තියෙනවා The Heroes of the Olympus. අන්න ඒ සීරීස් එකේ පළවෙනි පොත තමයි මේ තියෙන්නේ. ඇත්තට මේක මට යාළුවෙක් මගේ බර්ත්ඩේ එකට gift කරපු පොතක්. මේක second hand එකක්. ඉතින් එයා මේ සීරීස් එකට කැමති වෙයි. එයා දන්නා ඉතින් අපේ ෆේවරේෂන් වෙනයිනේ. ඉතින් මම යාළුවා මෙන්ෂන් කරන්නේ. ඉතින් එයා මේ පොත් කියවන්න ඉස්සෙල්ලා කැමැත්තක් දක්වන්න නැහැ. ඉතින් එයා ඒක මට ගෙනල්ලා දුන්නා. ඉතින් මම මේක පට්ටගෙන ගන්නවා. ඔයාලා හිතන්න ඔයාලා ආසට වෙන බුක් සීරීස් එකේ පොතක් ඔයාලට මෙහෙම නිකන් හම්බුනාම තියෙන දැනෙන සතුට. ඉතින් ඇත්තටම මම ලොකු වෙලා මේ පොත් 10ම මගේ ගාවට ගන්නවා. ඒක මගේ ටාගට් එකක්. ඇත්තටම මම සමුද්‍රයකට සරසවියකට ගිහිල්ලා බැලුවා. මේ පොත් ටිකක් ගන්න. ඉතින් තාම ඉතින් අපි දවසල් නැහැ. ඉතින් අම්මලගෙන් තමයි යැපෙන්නේ. අම්මා බලන්න. බටුනේ නැහැ ඉතින්. ඉතින් ඒක නිසා මම කවදා හරි මේ පොත් සීරීස් එකේ පොත් 10ම බුක් රැක් එක තියලා ඒ වගේම වෙන ඒ ආදාර ටූල්ස් වල ගන්න හැරි පොටර් වගේ තමයි මේ සීරීස් එක. මේකට ගොඩක් fans වෙනවා. මේක කැන්සල් වෙච්ච දවසට මම YouTube එකේ Google එකේ ගොඩක් සර්ච් කරලා බලලා ඉතින් මේකේ ඇත්තටම මේකේ ෆිල්ම් දෙකක් විතර ඇවිත් තිබ්බා. ඉතින් මේ කතා මාලාව ඇත්තටම ගොඩක් ලස්සනයි. මම කලින් කිව්වා වගේ. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන් කියවලා බලන්න. මේ පොත නෙමෙයි මේකේ තව පොත් පහක් තියෙනවා. ඉතින් මේකේ Percy Jackson, ඊට පස්සේ Jason, ඊට පස්සේ තව Annabeth ඉන්නවා. ඊට පස්සේ තව ගොඩක් ඉන්නවා. හේසල් ඉන්නවා. තව කවුද ලියෝ ඉන්නවා. ෆ්‍රැන්ක් ඉන්නවා. ඒ වගේ ගොඩක් අය ඉන්නවා. ඉතින් ඇත්තටම මෙතනදී ගොඩක් දෙවිවරු ඉන්නවා. දැන් අහසට අධිපති මුහුදට අධිපති පොසෙයිඩන්. ඒතර පොසෙයිඩන් පුතේ තමයි මේ Percy කියන්නේ. එයාට වතුරක් තියෙන බලයන් තියෙන අතර මේක ගොඩක් ඉන්ට්‍රස්ටිං පොතක්. ඉතින් ඔයාලට දැන් මම කිව්වම පොඩ්ඩක් කියවන්න ආස හිතෙන්නේ නැති මේ මම පොඩ්ඩක් බේසික් ටිකක් කියගෙන යන්න. ඊට කලින් කියනවා මේ පොතේ පිටිපස්සේ ඔයාලට තියෙනවා මෙන්න මේ විදිහට වචනාවලියක්. ඉතින් මේකේ මේක ඇත්තටම ග්‍රීක් පොතක්. මේක ට්‍රාන්ස්ලේට් එකක්. මේක සංවිධානයේ තියෙන තමයි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. මේක පස්සට යනකොට සංවිධානයේ තියෙන මේක ඔක්කොම ට්‍රාන්ස්ලේට් කරන්න බැරි වෙනවා. තව මේ ට්‍රාන්ස්ලේටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මම නම් මතක නැහැ. කොහොමද මම මේ බුක් සීරීස් එක කියු නිසා මට මතකයි කොහොමද සංවිධානයේ තියෙන නෙවෙයි පොත හැම ට්‍රාන්ස්ලේට් කරේ. කොහොම හරි ඉතින් මේක අන්තිම වචනාවලිය තියෙනවා. වචනාවලිය ඇත්තටම එතනින් ඔයාලට මොකක් හරි වචනයක තේරුමක් ගන්න නැත්නම් ඔයාලා කලින් පොත් කියවලා නෙවෙයි නම් මේක කියවන්නේ. ඒකට ඔයාලට වචනාවලිය බලලා මේ වචන තේරුම දැනගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලට ඔයාලගේ knowledge එක improve කරගන්න වගේම ඔයාලට hobby එකක් විදිහට පොත් කියවන්න යන මේක ගොඩක් improve වෙයි කියලා මම හිතනවා. ඉතින් මේ පොත් series එක මේ book series එක ඇත්තටම ගොඩක් ලස්සනයි. මේකේ ඇත්තටම දෙවිවරු මම ඔයාලට පොඩි description එකක් කියන්න. මේන් දෙවිවරු තුන් දෙනෙක් ඉන්නවා දේව මණ්ඩලයේ. ඒතකොට සියුස් අහස්කාධිපති, පොසෙයිඩන් මුහුදට ඊට පස්සේ හේඩිස් මරණයට අධිපති දෙවියා. ඉතින් හේඩිස්ගේ පුතෙක් තමයි නිකෝ කියන්නේ. ඊට පස්සේ පොසෙයිඩන්
අධිපති දේව ගැරන්ලා ඊපස් තව ඔය සුළඟට අධිපති වනේට වලට අධිපති වගේ ගොඩාක් දේවරු දේව ගැරන්ලා මේක ඉන්නවා. ඊට පස්සේ ඉතින් නපුරු චරිතයක් තියෙනවා. නපුරු චරිතය ටයිටන් වල කියන්නේ. ඉතින් ඒකේ යෝධයෝ ඉන්නවා, රාක්ෂසයෝ ඉන්නවා, ඊට පස්සේ චුටි චුටි සත්තු වගේ ගොඩක් එන විකෘති සත්තු ඉන්නවා වගේ මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ රාක්ෂසයෝ පෙරේතයෝ කුඹන්ඩයෝ අන්න ඒ වගේ ඇත්ත ඉන්නවා. ඉතින් ඇත්තටම මේක ගොඩක් එන්ජොයබල් බුක් එකක්. ඔයාලා අනිවාර්යෙන් මේ පොත කියවලා බලන්න. ඇත්තටම මේ පොතට ඇතුල් වුණාට පස්සේ ඒක වෙනම ලෝකයක්. ඇත්තටම මම මේ පොත කියවන දවසේ මම නිකන් මගේ සැබෑ ජීවිතේ මම මේ චරිත අරගෙන දැන් වහිනකොට එහෙම අනසියුස් කෝප වෙලා අපේ රටවලදී කියන මේ රස්ස නෑ. අපි දේශෙන් කියන මේ රස්ස නවත්තමු. ඔන්න ඔය වගේ පොඩි පොඩි පිස් වැඩක් අපි කරා. ඉතින් මේකට මගේ ඉස්කෝලේ ගොඩක් යාළුවෝ කැමති වුණා. ඉතින් මේ බුක් සීරීස් එක අපි ඉස්කෝලේ ට්‍රෙන්ඩ් එකක් වුණා ටික දවසක්. ඉතින් මේ බුක් සීරීස් එක ගොඩක්ම ලස්සනයි. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මේ පොත කියවන්න, මේක එන්ජොයි කරන්න වගේ. ඔයාලා පොත් කියවන එක ගොඩක් අයිති. පොත් කියවන එක ඔයාලගේ දැනුමට ගොඩක් හොඳයි. ඒක නිසා මේ වගේ පොත් ඔයාලා කියවන්න. ඇත්තටම මේ පොත ඔයාලට ගොඩක් හොඳයි. ඉතින් මම ඒකට 100ට ලකුණු දුන්නා. ඒක ඇත්තටම 100% 100% ඒක ඇත්තටම ගොඩක් ලස්සනයි. ඉතින් ඔයාලටත් මම ආරාධනා කරනවා මේ පොතත් එක්ක එකතු වෙන්න, මේ පොත කියවලා බලන්න. මේ සීරියස් එක ඇත්තටම ඒක සුපිරියක්. කොටිම කියනවා නම් ඒක මාර